ડિප්‍රෙෂන් තත්ත්වයට එනවා. ඒක ලොකු කාලයක් නැහැ. මාස 4ක් ගොඩක් නරක තැනක හිටියා විෂාදයෙන්. ඒ කාලේ මම සෑහෙන තනි වුණා. මම ඒක මතක් කරගන්න අකමැති. ඒක නිකන් හරි කලුවර වෙච්ච කාමරයක් ඇතුලේ මුළු ලෝකෙම මම විතරක් තනි වෙලා ඉන්නා වගේ හැඟීමක්. කියන්නේ මම මිනිස්සෙක්ට ආදරය කරනවා නම් මගේ යාළුවෙක්ට හෝ වේවා ආදරය කරන කෙනාට හෝ පවුලට මම ළඟට ගන්න පොඩි පිරිසයි. හැබැයි එයාට මම මගේ කරගෙන ආදරය කරනවා. ඉතින් මට මගේ තියෙන දේ හරි මම දෙනවා. හැමතිස්සෙම ඒ අයව ඉහළට ගන්න කොහොමද? එයාට සපෝට් කරන්න කොහොමද? ඕක තමයි මම හිතන්නේ. නමුත් ඒකෙන් අය මිනිස්සු ප්‍රයෝජන ගන්නවා කියන එක මම ජීවිතේ අත්දැක්කා. අපි හිත හොඳ වෙන තරමට ඒකෙන් මිනිස්සු කොහොමද ප්‍රයෝජන ගන්නේ අපිව ළඟම ඉඳලා. ඒ කියන්නේ මම විශ්වාස කරන්නේ දුර ඉන්න හතුරට වඩා ළඟම ඉන්න මිතුරාගෙන් තමයි පරිස්සම් වෙන්නේ. මට එහෙම අත්දැකීම් තියෙනවා මගේ ජීවිතේ. ජීවිතේ කවදාවත් මට විශ්වාස කරන්න බැරි ආකාරයේ දෙයක් ඒ කෙනාගෙන් මට සිද්ධ වුණා. ඒවා මට දරා ගන්න අමාරු වුණා. එතනදී තවදුරටත් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ කියලා. ඉතින් ඒ දේවල් මට දරා ගන්න අමාරු. ඒ කියන්නේ මිනිස්සුන්ගේ වෙනස් වීම දරා ගන්න බැහැ. මිනිස්සු එහෙම කරන්නේ කොහොමද කියලා මං